ඔන්න වයිටි ඩයරි තුලින් අද මම ඔයාලව එක් කරගෙන යන්නේ මගේ දිනපොතේ තවත් එක පිටුවක් ඔයාලා එක්ක බෙදා ගන්නයි. ඉතින් එන්නකෝ. ඔයා දන්නවද ගම්මැද්දක උදෑසනක් කියන්නෙම අමුතුම ලස්සනකට නැවුම් බවකට උණුසුම් තේ කෝප්පයක සුවඳින් නැරඹෙන අලුත් දවසක්. මේක නිකන් තවත් එක දවසක් නම් නෙමෙයි. මේ මහ පොළොව එක අරගල කරලා දහඩිය මහන්සියෙන් රන්වන් අස්වැන්නක් නෙලා ගන්න බලන් ඉන්න ගමක අභිමානවත් කතාවක් මම අද ඔයාලා එක්ක බෙදා ගන්නයි මේ හදන්නේ. මාස ගණනාවක් තිස්සේ මහ පොළොවට වගුරුපු දහඩිය බිඳුව අද වෙද්දි රන්වන් ගොයම් කරල් බවට පත් වෙලා අස්වැන්න නෙලන මේ කාලෙට මුළු ගමම හරිම සුන්දරයි. අපේ අයට කරේ තියන් යන ඔළුවේ තියන් යන ගොයම් මිටියේ බරට වඩා හිතේ තියෙන සතුට බොහොම වැඩි. මොකද මේ අපේ මහ පොළොවේ උරුමය අපේම අතින් අස්වැන්නක් කරන මොහොත. ඉතින් අපේ කට්ටිය මේ දවසට හරි ආසයි. යුනිවර්සිටි ගිහින් හිටපු මල්ලිලා ලෙක්චර්ස් කට් කරලා ඇවිල්ලා ජොබ් වල නිවාඩු දාලා මාමලා බාප්පලා මසිනලා කට්ටියම එකතු වෙලා මේ දවසේ එනකන් තමයි බලන් ඉන්නේ. ඒ වගේම අපේ පොඩි බබාලා ඒගොල්ලෝ ඔක්කොටම වඩා මේ දවසට ආසයි. මොකද පිදුරු ගොඩේ හොඳට නටන්න පුළුවන්නේ. මේ පුංචි පැල් කොටේට වෙලා තේ ටිකක් බොන එක, බත් ටිකක් කන එක තරම් ලොකු දෙයක් අපිට තවත් නැහැ. අපි දැන් ඔය බලන් ඉන්නේ ඉතිරි වැඩ ටික කරන්න ට්‍රැක්ටරේ එනකම්. ඉතින් අපි එතකල් පොඩි කයියක් ගහගෙන කට්ටියත් එක්ක විහිළුවක් තහලුවක් කරගෙන ඉන්න වෙලාවක් තමයි මේ. ඔන්න ඉතින් දැන් ට්‍රැක්ටරෙත් ආවා. දැන් තියෙන්නේ ඉතින් අපිට වැඩ කරන්න තමයි. ඔයාලා දකින්න ඇති මගේ තම්මේල් එකේ තියෙන ෆොටෝ එකක්. ඒ ෆොටෝ එකේ ඉන්නේ මගේ පුතා පුංචි කාලේ පිදුරු ගොඩේ මල්ලිලත් එක්ක නටනටා එද්දි ගත්ත ෆොටෝ එකක්. ඉතින් මම පුංචි කාලේ ඉඳන්ම මගේ පුතා ඒ අපේ කුඹුර වැඩ කරන කාලෙට එක්කන් යන පුරුද්දක් කරගෙන තියෙනවා. ඔන්න ඉතින් අපි කට්ටියම එකතු වෙලා හරි සතුටින් වැඩ කරන මොහොතක් තමයි මම මේ ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. මමයි පුංචි තමයි මේ වී බෑග් අල්ලන්නේ ඉතින්. නගරයේ කොන්ක්‍රීට් වනාන්තර අස්සේ නැති සරල නමුත් හරිම පොහොසත් ජීවිතයක් තමයි මේ ගම්වල තියෙන්නේ. මහන්සි වෙලා වැඩ කරලා දවස අවසානයේ විඳින ඒ සැනසීම මුද්දරට නම් ගන්න බෑ. මහ පොළවට ආදරය කරන මිනිස්සුන්ට මහ පොළව කවදාවත් වරද්දන්නෙත් නෑ, වරදින්න දෙන්නෙත් නෑ. ඒක හොඳට මතක තියාගෙන ඕගොල්ලොත් මහ පොළවට මේ සබාදහමට ආදරය කරන්න පුරුදු වෙන්න. ඔයා නගරේ ජොබ් එකක් කරනවා කියලා හිතන්නකෝ. කුඹුරු වැඩ කාලෙට ගමේ ගිහිල්ලා ඒ වලට සහභාගී වෙලා ගමේ සුන්දරත්වයක් ටිකක් විඳගෙන එන්න පුරුදු වෙන්න. එතකොට ජීවිතේ ඔයාලගේ හරිම බැලන්ස් විදියට ගත වෙනවා. මොකද හැමතිස්සෙම බිසී වෙලා ජීවත් වෙද්දී ඔළුවට හරි මහන්සි. මේ දවස්වල හොඳටම අවුව සැරයි. ඒත් ඉතින් ඒ දේවල් නම් ගාණක් නැහැ. මොකද අපේ හිතේ තියෙන්නේ මේ වැඩ ටික ඔක්කොම කොහොම හරි ඉක්මනට ඉවර කරගන්නනේ. හරිම සතුටින් තමයි අපි මේ වැඩ කරන්නේ. අපේකම අපේ සංස්කෘතිය සහ මේ රන්වන් අස්වැන්නේ සැබෑ උරුමකාරයන් වන්නේ අපිම තමයි. මේ වීඩියෝ එකට ඔයාලත් කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. තවත් මේ වගේම සුන්දර වීඩියෝ එකක් බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. මේ වගේම සුන්දර වීඩියෝ ගණනාවක් එක්ක ඉදිරියට මම ඔයත් එක්ක එකතු වෙන්නම්. ගිහින් එන්නම්. සුබ දවසක්.